The tenses of English. ඉංග්‍රීසියේ කාල. ඉංග්‍රීසියේ කාල 20ක් තියෙනවා. ඇක්ටිව් 12ක් සහ පැසිව් 8ක්. අපිට ඕන විදිහට ඉංග්‍රීසි කතා කරන්න බෑ. අපි ඉංග්‍රීසි කතා කළ යුතු කාල වලට අනුව, එනම් tenses වලට අනුව සහ sentence patterns වලට අනුව. The simple present tense. සරල වර්තමාන කාලය. simple කියන වචනය අයින් කරන්න පුළුවන් බව අදහස් කිරීමටයි ඒ වරහන් තුල තිබෙන්නේ. අපි හැමදාම කරන දේවල්, පුරුදු සහ සත්‍ය කරුණු මේ කාලයට අනුව කතා කළ යුතුයි. The past tense. අතීත කාලය. අපි කරපු දේවල්, අතීතයේ සිදු වූ දේවල්. The future tense. අනාගත කාලය. අනාගතයේ සිදුවන අපි කරන ක්‍රියා. The present continuous tense. වර්තමාන ප්‍රවර්තන කාලය. දැන් සිදුවන අපි දැන් කරමින් ඉන්න දේවල්. The past continuous tense. අතීත ප්‍රවර්තන කාලය. අතීතයේ වෙමින් තිබුණු අපි කරමින් සිටි ක්‍රියා. The future continuous tense. අනාගත ප්‍රවර්තන කාලය. අනාගතයේ සිදුවෙමින් තිබෙන අපි කරමින් සිටින දේවල්. The present perfect tense. නියම වර්තමාන කාලය. සිදු වී තිබෙන දේවල් අපි කර තිබෙන ක්‍රියා. The past perfect tense. නියම අතීත කාලය. අතීතයේ සිදු වූ තිබුණු ක්‍රියා අපි කර තිබුණු දේවල්. The future perfect tense. නියම අනාගත කාලය. අනාගතයේ සිදු වී තිබෙන්න පුළුවන් ක්‍රියා. The present perfect continuous tense. නියම වර්තමාන පවර්තන කාලය. අතීතයේ පටන්ගත් වර්තමානයේ සිදුවන සහ අනාගතයේ දක්වා දිවෙන ක්‍රියා. The past perfect continuous tense. නියම අතීත පවර්තන කාලය. අතීතයේ වෙමින් තිබුණු ක්‍රියා. කරමින් ඉඳලා තිබුණු දේවල්. The future perfect continuous tense. අනාගතයේ කරමින් ඉඳලා තිබෙන්න පුළුවන් ක්‍රියා. ඉහත තිබෙන්නේ කර්තෘකාරක කාල. ඒවා 12ක් තියෙනවා. දැන් අපි යමු කර්මකාරක කාලවලට. The passive voice. කර්මකාරකය. මේ කාල 8ක් තියෙනවා. කර්මකාරක වාක්‍ය අනුව ඒවායේ මුලට ඇහෙන්නේ කර්ම. එනම් ක්‍රියාව කරන කෙනා නෙමෙයි, ක්‍රියාවට භාජනය වෙන කෙනා. මේ පැසිව් කාලවලට අනුව උදාහරණ වාක්‍ය 8ක් කියනවා නම් අලි මරනවා, තේ හැදුවා, මේ තේක ගස් හෙට කපනවා, ඔහු බල්ලෙක් අපා කාලා තිබෙනවා, ඇයව මරා දාලා තිබුණා, පාලම හදලා තියේයි ලබන මාසෙ වෙනකොට, රැස්වීමක් පැවැත්වෙනවා දැන්, ගේ අතුගාමින් තිබුණා. මේ ආකාරයට අපිට මුලින් ඇහෙන වචන අලි, තේ, මේ තේක ගස්, ඔහුව, ඇයව, පාලම, රැස්වීමක්, ගේ මේ වාක්‍යවල ක්‍රියාව කරන දේවල් නෙමෙයි, ක්‍රියාවට භාජනය වෙන දේවල්. වාක්‍යවල මුලට ක්‍රියාවට භාජනය වෙන කර්ම ඇති විට ඒවට කියනවා කර්මකාරක වාක්‍ය කියලා. The list of verbs. ක්‍රියාපද ලැයිස්තුව. ඉංග්‍රීසියේ ක්‍රියාපද වර්ග දෙකක් තියෙනවා. regular ක්‍රමවත්, irregular අක්‍රමවත්. අපි ක්‍රියාවක් අතීත කිරීමට d හෝ ed යන අකුරු එකතු කරනවා නම් ඒවා ක්‍රමවත් ක්‍රියාපද. සහ එසේ නොමැතිව අතීත වන ක්‍රියාපද අක්‍රමවත් ක්‍රියාපද. ක්‍රියාපද අපි වර්ග කරනවා තුනකට. වර්තමාන කාලය, අතීත කාලය සහ අතීත කුදන්තය. ඉංග්‍රීසියෙන් කියනවා present tense, past tense සහ past participle කියලා. එසේම part 1, part 2 සහ part 3 කියලා හඳුන්වනවා ඉගෙන ගැනීමේ පහසු සඳහා. එසේම part 1 ක්‍රියාවේ 1 හෙවත් වර්තමාන කාලය, ක්‍රියාවේ ශබ්ද ප්‍රකෘතිය, verb stem, පාදම ආකාරය, base form සහ මූලය, root කියලත් හඳුන්වනවා. මෙහි අපිට දක්නට ලැබෙනවා add, amend, adhere, ban, bet, bold යන වර්තමාන කාල ක්‍රියා සහ ඒවා අතීත කර තිබෙනවා d හෝ ed එකතු කර. added, amended, adhered, banned, betted, bold සහ අතීත කුදන්තද අතීත කාලයට සමානව පවතිනවා. ක්‍රමවත් ක්‍රියාපදවල අතීත කාලය සහ අතීත කුදන්තය සමානයි. ඒ ඉතා වැදගත්. මේ තියෙන්නේ අක්‍රමවත් ක්‍රියාපද. එහිත් part 1, part 2 සහ part 3 දක්නට ලැබෙනවා. be, was, were, been, bear, bore, born, beat, beat, beaten, begin, began, begun, blow, blew, blown, buy, bought, bought. part 1 වර්තමාන කාල ක්‍රියාව, ශබ්ද ප්‍රකෘතිය, වාක්‍යවල භාවිතා වන අයුරු අපි දැන් ඉගෙන ගමු. තනිව පැමිණෙනවා. comes alone. I teach English. We know the answer. අනිත් ක්‍රියා සමග එකතු වෙනවා. will සමග එකතු වී I will teach it later. must සමග එකතු වී she must come now. වාක්‍යවල මුලට එනවා අනක් විධානයක් ලෙස.
Go home. Sign here please. එසේම S E S Y ඉවත් වී I E S Y වලට පෙර vowel එනම් ස්වරයක් ඇති විට Y ඉවත් නොවි S සමග හෝ ing සමග එකතු වී ක්‍රියාවේ ශබ්ද ප්‍රකෘතිය වෙනස් වීම වලට භාජනය වෙනවා. Part 2 නැත්නම් අතීත කාලය. වාක්‍යවල තනිව පැමිණෙන්නේ. I made it. The colonel blew the whistle. අතීත ක්‍රියාව කවදාවත් අනිත් ක්‍රියාවන් සමග එකතු වෙන්නේ නැහැ. Was were හැරුණු කොට. The garbage was burned by mom. They were eating apples. මෙහි was were burned සහ eating සමග එකතු වී තිබෙනවා. Part 3 past participle එනම් අතීත කෘදාන්තය එකතු වෙනවා have has had shall have will have සමග හදන්න perfect tenses නියම කාල. I have not been to Jaffna. Mother has cooked rice and curries. She had made a kite for the exhibition. By 2030, he will have finished his education. තනිව පැමිණෙනවා නාම විශේෂණ ලෙස a fallen tree වැටුණු ගහක් a used computer පාවිච්චි කරපු පරිගණකයක් the picture given below පහත දී ඇති පින්තූරය spoken english කතා කරන ඉංග්‍රීසි a wounded soldier තුවාල වූ සෙබළෙක් the simple present tense සරල වර්තමාන කාලය අපි හැමදාම දිගටම අඛණ්ඩව කරන දේවල් අපේ පුරුදු සහ සත්‍ය කරුණු කතා කරන්නේ මේ කාලයට නැත්නම් ටෙන්ස් එකට අනුව ඔබ පාසල් යනවා ඔබ වැඩට යනවා ඇය සින්දු කියනවා ඇය සින්දු ලියනවා මම කැමති ඇපල් වලට ඇය ආසයි දොඩම් වලට ඔහු වැඩ කරනවා ඔහු වැඩ කරන්නේ බැංකුවක අපි කැමති අපේ සංස්කෘතියට අපි රැක ගන්නවා අපේ සංස්කෘතිය එවැනි දිගටම හැමදාම කරන දේවල් අපි කතා කරන්නේ ලියන්නේ මේ කාලයට අනුව මෙහිදී අපි ලියන්නේ එක් ක්‍රියාවක් පමණයි ඊට වැදගත් එක් වර්තමාන ක්‍රියාවක් පමණයි මෙහිදී කර්තෘ ඒක වචන නම් ක්‍රියාවට s es y ඉවත් කර ies y වලට පෙර ස්වරයක් තිබුණොත් y ඉවත් නොකර s ද එකතු කරනවා මේ chart වල ඔබට පේනවා I මම බහුවචන we අපි බහුවචන you ඔයා බහුවචන you ඕගොල්ලා බහුවචන දෙකම you he ඔහු ඒක වචන they ඔවුන් නැත්නම් ඒගොල්ලා බහුවචන she ඇය ඒක වචන they ඒගොල්ලා ඔවුන් බහුවචන it ඒක ඌ ඒක වචන they ඒවා උන් බහුවචන එසේනම් ඔබ දකිනවා he she සහ it පමණක් ඒක වචන කර්තෘ වුන් බව සහ අනිත්වා බහුවචන බව I මම සහ you ඔබ එක් පුද්ගලයෙක් වුවත් බහුවචනයි උත්තම පුරුෂ සහ මධ්‍යම පුරුෂ he she it සහ they ප්‍රථම පුරුෂ I like we like you like he likes s එකතු කරනවා like වලට he ඒක වචන නිසා සහ I go they go she goes es එකතු කරනවා go වලට she ඒක වචන නිසා it goes ඉන්පසු I fly it flies y ඉවත් කර ies එකතු කරනවා I play he plays y ඉවත් නොකර s පමණක් එකතු කරනවා y වලට පෙර අකුර ස්වරයක් vowel නිසා උදාහරණ වාක්‍ය බලමු I teach English but my wife teaches French my wife ඒක වචන බැවින් teach ක්‍රියාවට es එකතු කරනවා you side with your father ඔයා තාත්තගේ පැත්ත ගන්නවා you බහුවචන නිසා ක්‍රියාවට මොකුත් එකතු කරන්නේ නැහැ elephants feed on අලි ආහාරයට ගන්නවා grass tree leaves and kettle trunks elephants බහුවචන නිසා ක්‍රියාව නොවෙනස් he uses the phone uses he ඒක වචන නිසා use ක්‍රියාවට එකතු කරනවා s ඔහු පාවිච්චි කරනවා දුරකථනය ඕනට වඩා too much Japan manufactures Japan ඒක වචන ඉතින් manufacture s manufactures a lot of cars ජපානය නිෂ්පාදනය කරනවා ගොඩක් කාර් I love my culture so much I බහුවචන ක්‍රියාව නොවෙනස් The garbage tractor comes to this area on Wednesday comes tractor ඒක වචන නිසා The sun rises
ඒක වචන. From the east and sets බහිනවා. From the west. Tom helps me a lot. Tom ඒක වචන නිසා help is helps. His friend John also helps me. John උත් උදව් කරනවා මට. The moon gets light from the sun. හඳට ලැබෙනවා. Gets ඒක වචන. We protect flora and fauna of the country. We බහුවචනයි. Protect නොවෙනස්. Music heals my mind. සුවපත් කරනවා මගේ හිත. The crow eats garbage and carcasses. කපුට කනවා කුණු සහ මලකුණු. Sugar dissolves. Dissolve is dissolves. සීනි දිය වෙනවා වතුරේ. Moringa helps us be healthy. මුරුංගා උදව් වෙනවා අපිට නිරෝගීව ඉන්න. He does carpentry. Do වලට es එකතු කරලා does කරනවා වඩු වැඩ. රස්සාවට ජීවිකාවට. For a living. I seek මම හොයනවා. Freedom and happiness. නිදහස සහ සතුට. You always make mistakes. ඔය හැමතිස්සෙම වැරදි කරනවා. Be mindful. සිහියෙන් ඉන්න. Doctors and teachers work hard. වැඩ කරනවා මහන්සි වෙලා. බහුවචන. I write songs in my leisure time. විවේකී කාලයේදී මම සින්දු ලියනවා. He lives happily. Lives is එකතු වී ඒක වචන. He is a man, woman of leisure. ජීවිකාව වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍ය නැති මිනිහෙක් හෝ ගෑණියෙක්. සල්ලි තියනවා වෙන්න පුළුවන්. This road leads to Vavuniya. මේ පාර ඒක වචන. Lead is leads to Vavuniya. දිවෙනවා වවුනියාවට. Some fish generate electricity. සමහර මාළු උත්පාදනය කරනවා විදුලිය. Generate බහුවචන. is නෑ. I work at OPEC. She works in a bank. ඇය ඒක වචන. Works is එකතු කරලා තියෙනවා work යන ක්‍රියාවට.